Good day guys. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ perfume කියන subject එකේදී ඔයගොල්ලෝ දැනගෙනම ඉන්න ඕනේ words හතරක් ගැන. First word එක projection. Projection එක කියන්නේ ඔයා perfume එක wear කරගෙන ඉන්නකොට කොච්චර ලොකු area එකකට ඔයාගේ සුවඳ විහිදෙනවද කියන එක. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ projection එක අඩු perfume එකක් කියන්නේ ඔයා වටේ තියෙන පොඩි බබල් එකකට තමයි ඒකේ සුවඳ පැතිරෙන්නේ. ඉතින් හොඳ projection එකක් තියෙන perfume එකක් use කරනවා කියන්නේ ලොකු room එකක් තරම් ලොකු බබල් එකකට ඔයාගේ ස්මෙල් එක ස්ප්‍රෙඩ් වෙනවා කියන එක. ඉතින් සෙකන්ඩ් වර්ඩ් එක සියාජ්. මේක ප්‍රොනවුන්ස් කරන්නේ සියාජ් කියලා වුණාට මේක ස්පෙල් කරන්නේ SILLAGE කියලා. මේක ඇත්තටම ෆ්‍රෙන්ච් වර්ඩ් එකක්. මේ වර්ඩ් එකේ මීනින් එක හැදිලා තියෙන්නේ ගඟක බෝට් එකක් ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ දන්නවා ගඟේ රැල්ලක් හැදෙනවා ගඟෙන් පිටිපස්සට. ඉතින් ඒ වගේ ඔයා පර්ෆියුම් එක වෙයා කරගෙන ඉස්සරහට මූව් වෙනකොට කොහොමද ඔයාගේ තියෙන ස්මෙල් එක පිටිපස්සට ස්ප්‍රෙඩ් වෙන්නේ? කොහොම මොනවගේ ට්‍රේල් එකක්ද පිටිපස්සට යන්නේ කියන එක තමයි මේ සියාජ් කියන එකේ මීනින් එක වෙන්නේ. ඉතින් දැන් ඔයගලන්ට තේරෙනවා සියාජ් එකේ ප්‍රොජෙක්ෂන් එකේ වෙනස. ප්‍රොජෙක්ෂන් එක කියන්නේ අපි එක තැන හිටගෙන හිටියට වටේට ස්ප්‍රෙඩ් වෙන විදිහ. ඒත් එකම සියාජ් එක කියන්නේ අපේ මූව්මන්ට් එකත් එක්ක සුවඳ පිටිපස්සට යන විදිහ. ඊළඟ වර්ඩ් එක ලොන්ජිවිටි එක. මේකේ බිහයින්ඩ් සයන්ස් එක අපි ඉස්සරහා වීඩියෝ එකේදී කතා කරමු. සරලව කිව්වොත් ලොන්ජිවිටි කියන්නේ ඔයා වෙයා කරන පර්ෆියුම් එක කොච්චර වෙලාවක් පර්ෆෝම් කරනවද එහෙම නැත්නම් කොච්චර වෙලාවක් සුවඳ එළියට දෙනවද කියන එක. ඊළඟ වර්ඩ් එක ඩෝසේජ්. ඩෝසේජ් කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක්. හයර් ඩෝසේජ් කියන්නේ having more sprays. එතකොට මේ හයර් ඩෝසේජ් එකත් එක්ක ගොඩක් කට්ටියට එන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි හයර් ඩෝසේජ් එකේ ලොන්ජිවිටි එකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන එක. ඉතින් ආන්සර් එක no. ඇයි හයර් ඩෝසේජ් එකකින් ලොන්ජිවිටි වැඩි වෙන්නේ නැත්තේ? හයර් ඩෝසේජ් එකක් ගත්තාම වෙන්නේ ඔයාලගෙන් මුලින්ම එන ස්මෙල් එක ස්ට්‍රෝං වෙන එක විතරයි. එහෙම නැත්නම් එකකින් ලොන්ග් ලාස්ටිං ස්මෙල් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ලොන්ජිවිටි කියන එක තනිකරම ඩිපෙන්ඩ් වෙන්නේ ඒකේ තියෙන ඔයිල් කන්සන්ට්‍රේෂන් එක උඩ විතරයි. not dosage. ඉතින් මේ කතා කරපු performance වෙනස් වෙන්න හේතු අපි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු.